හදන්නේ ටූනා මාළු වලින් එයාර් ෆ්‍රයර් එකේ හදාගන්න ඇඹුල් තියල් එක. අපි කොහොමද බලමු මේක හදන්නේ? මේ තියෙන බදපු 3-5 දුන්නු paprika ගම්මිරිස් ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා ගොරකා මේස හැඳි 2ක්. හොඳට කලවම් කරලා විනාඩි 10ක් පැත්තකින් තියලා තියෙනවා. ඉතින් අපි කලින් හදාගත්ත මාළු එක දැන් විනාඩි 10ක් ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ එයාර් ෆ්‍රයර් එකේ බාස්කට් එක. මම ඒකට මාළු කෑලි කැසල් කොලයක් දාලා යට ලෑස්ති කරගෙන තියෙනවා. දැන් ඒක උඩින් මම මේට මාළු කෑලි ටික තියාගන්නවා. මෙතන මාළු ග්‍රෑම් 400ක් විතර වගේ තමයි තියෙන්නේ. දැන් මම මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. ඒකේ ප්‍රමාණයක් හොඳට සෑහෙනවා. දැන් මම මේකට උඩින් උරුණු පොත 2-3ක් දාගන්නවා. මම මේකට ලුණු මොනවත් දැම්මේ නැහැ. මොකද කල් තියාගන්න තමයි මම මේක හදාගන්නේ. මේ ගොරකා පේස්ට් එකේ ලුණු නැතුව සුදු ලුණු, කරපිංචා, ඉඟුරු හැමදේම දාලා තමයි මම ගොරකා පේස්ට් එක හදලා තියෙන්නේ. දැන් මම මේක එයාර් ෆ්‍රයර් එකට දාන්න යන්නේ සෙල්සියස් අංශක 120ට විනාඩි 20ක් මුලින් තියනවා. මේ තියෙන විනාඩි 20කට පස්සේ අපේ මාළු ඇඹුල් තියල් එක මම දැන් තව විනාඩි 15ක් ඒ ටෙම්පරේචර් එකටම දාලා තියෙනවා. සම්පූර්ණ වෙලාව විනාඩි 35කට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ මාළු ඇඹුල් තියල් එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දැන් ඉස්ම මොනවත් නැහැ. හොඳට වේලිලා තියෙන්නේ.